ඇවිදලම කකුල් කෙරෙට්ටුවා. මම බැලුවේ කාට හරි කීයක් හරි දීලා පුතා බලලා මෙන්න. ඒත් බැරි වුණානේ. මොන කර්මයක් පරිහරණය දුන්නද මන් දන්නේ. අපි කවද්ද හිතුවේ අපේ දරුවේ මේ විදිහට හිරේ විලංගුවේ වැටේ කියලා. පූර්වේ කර්ම පරිසම්දනයක වළක්වන්න බෑ සෝම. උසමාතරියට තවම නදරුවා. හරියට අද ඊයේ මගේ උරෙන් බෙබට පය තිබ්බා වගේ. මොන කර්මයක් පරිහරණය දුන්නද මන් දන්නේ. ධම්මික. Hey. අපි ටික දවස් අපේ ඉඳගෙන ඉන්නේ. ඒ මොකද මේ හදිස්සියේ? මාත් එක්ක ඔයගොල්ලන්ගේ අම්මා කතා කරන්නේ නැහැ තාත්තා කතා කරන්නේ නැහැ. ඔයා වුණේ මෙහාට වෙලා ඉන්න. ලොකු පුතේ අම්මේ පොඩ්ඩක් එනවද? අයියම් පුතේ මල්ලි රිමාන්ඩ් කරලා මම තමයි ඉතින් වැරදි වැඩ කරා. එහෙම කියන්න එපා පුතේ. මල්ලි මේ වරකම කරලා නැහැ. අපි කොහොමද මේ දන්නේ? එයා ඔය රස්ತೆ අදුකාරය අලුත් එකෙක් වෙලා ඔය වැඩේ කළාද කියලා. අනිත් එක ඉතින් ඕනම හොඳ කෙනෙක් නරක වෙන්න මහා කාලයක් යන්නේ නැහැ. ඔය වගේ උන් ආශ්‍රය කරාම. අයියා මට කතා කළේ. අතිසත පහක්වත් නැහැ පුතේ. තාත්තා පෙන්ෂන් ගත්තාම දෙනකල් රුපියල් 500ක් ගන්න පුළුවන්ද? රුපියල් 500ක් මගාවත් නෑ. එන්නකෝ මම අතලකින් අහලා බලන්න. ඇහුවා. මොකද කිව්වේ? දැනුයි ඇහුවේ. අම්මේ පඩි ගන්නකම් අපි ළඟත් සල්ලි නැහැ. මෙතන රුපියල් 150ක් තියෙනවා. සෝම මොකද මේ පුතාට කරදර කරේ? පඩි ගන්නකම් සල්ලි නැත්තම් පුතාව තියාගන්න. මම කොහොම හරි අතමාරුවක් කරගන්නවා.